Hello everyone, welcome back to my YouTube channel. ඔන්න මම අද ඔයාලට අරන් එන්නේ ස්පෙෂල් වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඔයත් ඔයාගේ කොන්නට ගොඩක් ආදරය කරන කෙනෙක් නම්. මම වගේම අපි හැමෝම කැමති දිගට ලස්සනට මහතට කොණ්ඩේ තියාගන්න. ඒ හින්දාම ඔන්න මම අද අරගෙන ආවා ගෙදරදිම හදාගන්න පුළුවන් හෙයාර් ටොනික් එක. ඉතින් මම මීට කලින් ඔයාලා එක්ක ෂෙයා කරගත්ත හෙයාර් මාස්ක් එකක් කොණ්ඩේ ප්‍රිසි ගතිය නැති කරන. ඉතින් ඒකත් try කරේ නැත්නම් අනිවාර්යෙන් try කරලා බලන්න. ඇත්තටම හෙයාර් ටොනික් එක කියලා කියන්නේ අපේ හිස් කබල සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඕන වෙන දෙයක්. ඒ නිසා මේ හෙයාර් ටොනික් එක සතියකට වතාවක් දෙවතාවක් ගෙදර හදලා පාවිච්චි කරලා බලන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මේ තියෙන අද හෙයාර් ටොනික් එක හදන්න අපිට ඕනි වෙන ප්‍රධානම ඉන්ග්‍රීඩියන්ට් එක. ඒ තමයි පේරකොළ. ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් තමයි පේරකොළ වල තියෙන වැදගත්කම. ඉතින් පේරකොළ වල තියෙන ප්‍රතිඔක්සිකාරක විටමින් C හා B ඒ වගේම ස්වභාවික සංයෝගය නිසා හිස් කබල සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අපිට උදව් වෙනවා. ඒ වගේම තමයි හිස් හොරි අඩු කරගන්නට, කොණ්ඩේ ශක්තිමත් ලෙස පවත්වා ගන්නට, කොණ්ඩේ ගැලවී යාම අඩු කරගන්නට, කොණ්ඩේ වර්ධනය වේගවත් කිරීමටත් මේ පේරකොළ අපිට උදව් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් සීක්‍රට් එකක් විදිහට භාවිතා කරන හෙයාර් ටොනික් එකක් තමයි මේ පේරකොළ හෙයාර් ටොනික් එක. ඉතින් ළමයි ඔයාලට මේ පේනවා නේද? මෙන්න මේ වගේ පොඩි කෘමි සත්තු ඉන්නවා මේ පේරකොළ වල. ඒ හින්දා ඉතින් අනිවාර්යෙන් මේ පේරකොළ දෙපාරක් තුන් පාරක්වත් අඩුම තරමේ හොදලා ගන්න ඕනේ. තව දෙයක් තමයි ළමයි පේරකොළ ගන්නකොට අනිවාර්යෙන් ලාදලු ගන්න. මොකද මෝරපු ඒවා ගන්න එපා. එතකොට තැම්බෙන්නත් වෙලා යනවා. ලාදලු ගත්තාම තැම්බෙන්න වෙලා යන්නේ නැහැ. ඉතින් මම මෙන්න මේ ටික මේ වෙනම භාජනයකට කඩලා අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි ඊළඟට අපිට ඕනි වෙනවා උළුහාල්. උළුහාල් කියන්නේ අපේ හිස් කබල සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගන්න ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්. උළුහාල් වල ප්‍රෝටීන්, ඇමයිනෝ අම්ලය හා ස්වභාවික පෝෂක අඩංගු නිසා කොණ්ඩේ ශක්තිමත්ව පවත්වා ගැනීමටත්, ගැලවී යාම අඩු කර ගැනීමටත්, හිස් කබලේ සෞඛ්‍යයටත් සහාය වෙනවා. ඒ වගේම තමයි හිස් හොරි අඩු කර ගැනීමටත් උදව් වෙනවා. ඊළඟට අපිට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි රෝස්මේරි කොළ. ඉතින් අද මම ළඟ අමු රෝස්මේරි කොළ නැහැ. මම ළඟ අද තියෙන්නේ වියලි රෝස්මේරි. ඉතින් මම මේකෙන් අද ඇඩ් කරගන්නවා. ඔයාලා ළඟ තියෙනවා නම් අමු රෝස්මේරි කොළ ඇඩ් කරගන්න. ඉතින් රෝස්මේරි කොළ කොච්චර අපේ කෙස් වලට වැදගත්ද කියලා මම කියන්න ඕනේ නැහැ. මොකද ඔයාලා දැනටමත් දන්නවා ඇති අපේ කොණ්ඩේ දෙගුණයකින් වර්ධනය කරගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මෙන්න මේ රෝස්මේරි කොළ කියලා කියන්නේ. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් අමු රෝස්මේරි කොළ දාගන්න. මේ රෝස්මේරි කොළ දාපුවාම හෙයාර් ටොනික් එක මාර සුවඳයි. කිසිම බෑඩ් ස්මෙල් එකක් එන්නේ නැහැ. මේ අපිට තියාගෙන උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක දාලා හදලා බලන්නකෝ. ඇත්තටම මාර සුවඳයි ළමයි. මේ තියෙන්නේ අපිට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තුන. පේරකොළ, උළුහාල්, රෝස්මේරි. ළමයි ඔයාලට නිකන් හුලන් සද්දයක් වගේ ඇහෙනවා ඇති. අනේ ගණන් ගන්න එපා. මොකද මම ඉන්නේ පොළොන්නරුවේ. පොළොන්නරුවට මේ දවස්වල මාර හුළඟ ළමයි එළිය බහැලවත් යන්න බෑ. ඒ තරම් හුළඟ. එහෙනම් ඉතින් මාත් එක්ක යමු හෙයාර් ටොනික් එක හදන්න. හරි ඉතින් අපි හොඳට භාජනයක් හොදලා අරගෙන ඒකට පේරකොළ ටික දාගන්නවා. ඒ වගේම තමයි ළමයි භාජන හොඳට හොදලා ගන්න. මොකද අපි මේක හදන්නේ අපේ කොණ්ඩේට. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා පාවිච්චි කරන හැම භාජනයක්ම හොඳට හොදලා අරගන්න. ඉතින් මෙන්න මේ විදිහට පේරකොළ දැම්මට පස්සේ ඊට පස්සේ අපි ඇඩ් කරගන්නවා උළුහාල් ඇඩ් කරාට පස්සේ රෝස්මේරි කොළ ඇඩ් කරලා අපි පිරිසිදු වතුර ඇඩ් කරන. පිරිසිදු වතුර කියන්නේ ෆිල්ටර් වතුර. ඒකල්ලා ඉතින් මෙන්න මේ විදිහට තැම්බෙන්න දෙන්න විනාඩි 15ක් 20ක් විතර තැම්බෙන්න තියලා ඉවර වෙලා අපි මේක ස්ප්‍රේ බොටල් එකකට හරි නැත්නම් මොකක් හරි දාගන්න පුළුවන් බොටල් එකකට දාගෙන ඉවර වෙලා ගන්න. හරි ඉතින් මම නම් ස්ප්‍රේ කරන්න කලින් මම නම් කොණ්ඩේ ගැට ටික හොඳට කඩා ගන්නවා. නැත්නම් ඉතින් ගැට ගහන්න පුළුවන් නිසා ළමයි මම ඔය පණාව පෙන්නනව නේද? මම ඔය පණාව පෙන්නන්නේ ඔය පණාව ළමයි මම කොණ්ඩේ තික් කරන්න පටන් ගත්ත කාලේ ඉඳන් මම කොණ්ඩේ පීරන පණාව. ඉතින් මම කොහෙ ගියත් කොහෙ හිටියත් මම ওই පණාවෙන් තමයි කොණ්ඩේ පීරන්නේ. දැන් ඕකට අවුරුදු 7ක් විතර වෙනවා ඇති ළමයි. ඒ තරම් පරණ පණාවක් ඕක. ඔන්න මම නම් ඉතින් දැන් ඔය කොණ්ඩේ හොඳට ඇප්ලයි කරගන්නවා. ළමයි ඔන්න ඕකෙන් හොඳට ඇප්ලයි වෙනවා. ඉතින් ස්ප්‍රේ බොටල් එකක් තියෙනවා නම් ඔයාලට ඒකෙන් උනත් ඇප්ලයි කරගන්න පුළුවන්. මම ඉතින් මම ළඟ ඕක තියෙන හින්දා මම ඒකෙන් ඇප්ලයි කරගන්නවා. ඉතින් ඕකෙන් හොඳට ඇප්ලයි වෙනවා. ඒ නිසා ඉතින් මම ඒකෙන් ඇප්ලයි කරගන්නවා. හෙයාර් ටොනික් එක ඇප්ලයි කරාට විතරක් මදි ළමයි. මෙන්න මේ වගේ ඔයාලා ළඟ ස්කැල්ප් මසාජ් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකෙන් විනාඩි 5ක් 10ක්වත් මසාජ් කරගන්න ළමයි.
හරි ඉතින් දැන් මේක ඉතින් කොණ්ඩෙට හොඳට ඇබ්සෝබ් වෙනකන් පැය භාගයක් විතර තියලා ඉතින් නාන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මෙයත් මල් ළඟට ඇවිල්ලා කැරකි හිටියා. ඔන්න ඉතින් මගේ බ්ලොග් එකට අලුතෙන් හඳුන්වලා දෙන මගේ යාළුවා තමයි මේ ඉන්නේ. heyaa එක වොෂ් කරන්න තමයි දැන් තියෙන්නේ. එහෙනම් මං වොෂ් කරන් එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching. Bye bye.